මෙතන මේ උඩ පැන පැන නටන්නේ සුදු පාට අම්බිලි මාම කෙනෙක්. මේ ඔක්කොම අම්බිලි මාමල තමයි. අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ? පොළොවලා යටින් හොරෙන් බලන්නේ. මේ සින්දුවට තමයි මේ නටන්නේ. ඉතින් මෙයාගේ මේකත් මෙයාගේ ප්‍රෙස් කොන්සර්ට් එකේ එක රිහර්සල් එකක්. එදා ගත්ත වීඩියෝ එකක් තමයි. ඉතින් YouTube එකේ මෙයාගේ රිහර්සල් වලට සම්බන්ධ වෙච්ච ගොඩාක් වීඩියෝස් දාලා තියෙනවා. මේ ඒ අතරින් තවත් එක වීඩියෝ එකක්. ඉතින් එයාලා සින්දු දෙකකට තමයි නටුවේ. එකක් ඉංග්‍රීසි එකක්, අනිත් එක අම්බිලි මාමා. ඒ සින්දු දෙකට තමයි එයාලා ඩාන්ස් කරේ. ඉතින් ලස්සන ඩාන්ස් කරා. මෙයාලා පේනවනේ අපේ බබාගේ ඩාන්ස් එක. අම්බිලි මාමා වැහිලා වගේ. ටීචර්ස්ලා හරිම උනන්දුවෙන්, හරිම ආදරයෙන්, හරිම කාරුණික විදියට ළමයිත් එක්ක සුහදව ළමයිට ඩාන්සින් කියලා දෙනවා. ඒ වගේම එයාලා ආදරෙන් බලා ගන්නවා. එයාලත් එක්ක මාර ලෙන්ගතු විදියට ආශ්‍රය කරන්න. ඉතින් ඔයාලා දන්නවද වැඩ? මෙයා රිහර්සල් වලට යන දවස්වල අපේ ගෙදරට මෙයා නිතරම මට අහන්නේ අම්බිලි මාමේ ඔබ මොකද කරන්නේ? ඒක සිංහල සෙන්ගනම් කියන්න බෑ. නමුත් එයා අම්බිලි මාමා කියලා විතරක් කිව්වා. ඊටු ටික මම තමයි කියන්නේ. එයා අම්බිලි මාමේ එනකොට මම මොකද කරන්නේ කියලා අහනවා. අම්බිලි මාමා කියලා හරියට කියා ගන්න බෑ. ඒ වචනේ මට කියන්න බෑ. හරිම අමුතු විදියකට එයා ඒ වචනේ කිව්වේ. ඉතින් ඔය විදියට තමයි මෙයාලගේ රිහර්සල් එක වෙන්නේ. එයා ඩාන්ස් කරනකොට උඩ පනිනවා, කැරකෙනවා, අක්කුටි ගහනවා. ඉතින් හැමදාම ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා හවසට රිහර්සල් වලට ගිහිල්ලා චර්ච් එකේ යනවා හම්බ වෙලා මේ විදියට එයාගේ හවස් යාමයක් මේ විදියට යාළුවෙක් එක්ක ලස්සනට ගත කරනවා.